දැන් හොඳට වැඩ කරපු එකෙක් හරිද? යාළුවෝ කාත් එක්කවත් කතා කරන්න සෙකන්ඩ් ෂයි එකෙක්. මෙන්න එකෙක් කෙනා මාව හම්බෙන්නේ මේ විභාගේ දවසේ. හරි. ලියන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ ඌට එතකොට තමයි කල්පනා වෙන්නේ යකෝ අදනේ ෆිසික්ස් ෆස්ට් එක හෙට නෙමෙයිනේ කියලා. ඌ ෆෝන් අරවා මේවා ඔක්කොම අයින් කරලා අර සමාජයෙන් අයිසොලේට් වෙලා ඉඳලා තියෙනවා දැන් අර වැඩ කරන්න ලේසි වෙන්න. එක දවසක් දැන් හොඳට වැඩ කරපු එකෙක් හරිද? එක දවසක් මේ විභාගේ පටන් අරගෙන දැන් හිතන්නකො PO එක තිබ්බා. ඇප්ලයිඩ් එකක් තිබ්බා. හරිද? මම මතක නැහැ හරියටම. ඇප්ලයිඩ් එකක් තිබ්බා. ෆිසික්ස් ෆස්ට් එක දවසේ හරි එහෙම දවසක මෙන්න එකෙක් කෙනා මාව හම්බෙන්නේ මේ විභාගේ දවසේ. හරි? මේ මං ඇහුවා දැන් ඌ හොඳට වැඩ කරන එක. මම ඇහුවා ඇයි මේ අද මේ නැද්ද මොකද ලියන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ ඌට එතකොට තමයි කල්පනා වෙන්නේ යකෝ අදනේ ෆිසික්ස් ෆස්ට් එක හෙට නෙමෙයිනේ කියලා. ඌ ෆෝන් අරවා මේවා ඔක්කොම අයින් කරලා අර සමාජයෙන් අයිසොලේට් වෙලා ඉඳලා තියෙනවා දැන් අර වැඩ කරන්න ලේසි වෙන්න කියලා. යාළුවෝ කාත් එක්කවත් කතා කරන්න සෙකන්ඩ් ෂයි එකෙක්. යාළුවෝ කාත් එක්කවත් කතා කරන්නේ නැතුව මේ එහෙම එකෙක්. කියන්නේ උට නෙමෙයි මට බය හිතිච්ච ඒ වෙලාවේ. කියන්නේ මට මාර සීන් එකක් නේක. එහෙම වෙන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. ඒ මට හරියට මේ සබ්ජෙක්ට් එක මතක නැහැ ෆිසික්ස් ෆස්ට් මොකක් හරි එකේ කියන්නේ කොහොම හරි ඌ එක සබ්ජෙක්ට් එකක් දෙකක් ලියලා මැද්ද දවසක තමයි ආවේ. කියන්නේ ටයිම් ටේබල් එක නම් හොද්ද අවධානයෙන් ඉන්න. මොකද සමහර ලාවට සෙකන්ඩ් ෂයි හිම ළමයි තර්ඩ් ෂයි හිම ළමයි යාළුවොත් එක්ක සම්බන්ධයක් නැතුවම ඉන්නවා. සම්පූර්ණයෙන්ම සමාජ සම්බන්ධතා බිඳලා ඉන්නවා. ඒ වගේ වෙලාවක ඔයා ටයිම් ටේබල් එක ගැන හොඳ අවධානයෙන් හිටියේ නැති වුණොත් කියන්නේ ඌ ගෲප් එකකටවත් එන්නේ නැහැ සෝෂල් මීඩියා නැහැ මොකුත් නැහැ. එහෙම වෙලාවක ටයිම් ටේබල් එක ගැන අවධානයෙන් නොහිටියොත් එහෙම ඒක පාව පැටලෙන්න පුළුවන්. එදා ඉඳන් තමයි මම ටයිම් ටේබල් print කරලා දෙන්නේ. හරි? හරිද? ඒ හින්දා මේ අවධානයෙන් ඉන්න ටයිම් ටේබල් පොඩ්ඩක් බලාගෙන ඉන්න. ඒ වගේම පේපර් එකේ එකක් එකක් කියන්නේ එක දවසක් ඉවර වෙදී ටයිම් ටේබල් මාක් කරන්න. ටයිම් ටේබල් එක මාක් කරන්න. දැන් හිතන්නකො මැත්ස් එක ඉවරයි. හරි. පොඩ හොඳ හරියක් දාගන්න ඒකට. එතන පොඩි ගැම්මක් එන ඔළුවට. බයෝ එක ඉවරයි. බයෝ එක ඉවරයි වෙන්නත් පුළුවන්. හරියක් දාගන්න. හරි. ඊට පස්සේ තියෙනවා රෝමිලා ගංග 2. ගිය අවුරුද්දේ මගේ යාළුවෙක්ටත් ඒක වුණා. හරි. දැන්